අපි මේ සාකච්ඡා කරන්නේ 2022 වර්ෂයේ දෙවනි පාඩමට අදාළ MCQ ප්‍රශ්න 7. අපි දන්නවා නිශ්චිතම ප්‍රශ්න 7යි අහන්නේ. බලමු 2022 එක්සැමින මොන වගේ ප්‍රශ්න අහලා තියෙන්නේ කියලා. දැන් අපි දැක්කා පෞද්ගලික අවුරුදු අපි 2012 ඉඳන්ම MCQ සාකච්ඡා කරගෙන එනවා. අපි එක දෙයක් තමයි අලුත් ප්‍රශ්න මේ අපි අවුරුදු ටිකක් සාකච්ඡා කරගෙන යනකොට සාමාන්‍ය අලුත් ප්‍රශ්නයක් අපිට හම්බුනේ නැති තරම්. එකම ප්‍රශ්න තමයි පොඩ්ඩක් වෙනස් කරමින් ප්‍රශ්න අහලා තියෙන්නේ. බලමු මේ පාර මොන වගේ ප්‍රශ්න අහලා තියෙන්නේ කියලා. 1. පහුගිය වර්ෂයේදී ටොන් එකක් රුපියල් 30000 බැගින් බඩිරිඟු ටොන් මිලියන 15ක් අලෙවි කර ඇති අතර මෙම වර්ෂයේදී බඩිරිඟු ටොන් මිලියන 15ක් අලෙවි කරනු ලැබුවේ ටොන් එකක් රුපියල් 25000කට. මෙම ප්‍රතිඵලයට හේතු විය හැක්කේ ඉල්ලීමේ හා සතුමේ පාසනාන් කවර වෙනස් වීමද? හතරක් දෙවිතේ. මේ ප්‍රශ්නේ කාට හරි අලුත් නම් එයා 2018 පාස් පේපර්ස් ටික කරපු නැති කෙනෙක්. මේ ඒ ප්‍රශ්නේමයි. එතන තිබෙන මතකද ඔයාලට මතකද දන්නේ? අර 2016 දී රුපියල් 900 ගානේ 10ක් සපයනවා. 2017 වෙනකොට 800 ගානේ 10 සපයනවා. ඔය ප්‍රශ්නේම තමයි අර වර්ෂ වෙනස් කරන්නේ නැතුව ඒ ප්‍රශ්නේ මේ විදිහටම අහලා දෙනවා ඉලක්කම් වෙනස් කරනවා. එයා අරගෙන සාකච්ඡා න්‍යාය දැන් ප්‍රශ්නයක් නෙමෙයි. හරි. අපි මේක ඇඳගමු ඕන නම් බලන්න ඒගොල්ලෝ කියන දේ පාව. දැන් මේකේ පෞද්ගලික වර්ෂය කියලා දෙලා තියෙනවා. අපි හිතන පෞද්ගලික වර්ෂයේ සමුදුත ඇඳගමු. ඉල්ලුමයි සැපයුමයි ඇඳගන්න පුතා. මේ බලන්න ප්‍රමාණය 15යි ටොන් මිල 30000. අර ප්‍රශ්නේම තමයි. මේක ඉල්ලුම මේක සැපයුම. හරි. දැන් කියනවා මෙම වර්ෂයේදී මිලියන 15ක් අලෙවි කර ලැබෙන්නේ ටොන් එකක් රුපියල් 25000කට. ඒ කියන්නේ පුතා මිල මොනවා වෙලාද? සමතුලිත මිල අඩු වෙලා කියන එක කියන්නේ. හැබැයි ප්‍රමාණය වෙනස් වෙලා නැහැ. හරි 25000 වෙලා තියෙනවා. අර කියන්නේ සමතුලිත මිලින් දෙන්න ඕන කියන එක තමයි කියන්නේ. A ලක්ෂයේ තියෙන සමතුලිතය මෙන්න මේ B ලක්ෂයට දෙන්න ඕන කියන එක තමයි කියන්නේ. හරි. එහෙම වෙන්න නම් පුතා මොකද්ද වෙන්න ඕනේ? අපි මේක පෙර සාකච්ඡා කරා. මේ බලන්න. ඉල්ලුම් වක්‍රය වමට විතැන් වෙන්න ඕන. ඉල්ලුම් වක්‍රය වමට. සැපයුම් වක්‍රය දකුණු විතැන් වෙලා බෑනේ පුතා. දකුණට වෙන මිල වැඩි වෙනවා. එහෙනම් නිශ්චිතව අපිට පිළිතුර ගන්න පුළුවන්. ඉල්ලුම අඩු වෙනවා සැපයුම වැඩි වෙනවා. අර උත්තරේම තමයි තියෙන්නේ. බලන්න මේක එකක් වෙනවා කියලා. ඉල්ලුම අඩු වීම සැපයුම වැඩි වීම. ඒකෙත් උත්තරේ මම අපිට දෙන්නේ තුනකට. ඒ උත්තරේම තමයි පුතා තියෙන්නේ. දැක්කනේ කොච්චර පාස් පේපර්ස් කිරීමේ වැදගත්භාවය කොච්චරද කියන එක තේරෙනවා නේද? හරිද? සරලව උත්තරේ ගන්න. ඉල්ලුම අඩු වෙනවා සැපයුම වැඩි වෙනවා. අපි ඊළඟ ප්‍රශ්නෙට. පුතා බලන්න 2022 අහලා තියෙන ඊළඟ ප්‍රශ්නය පාරිභෝගිකව තම මුළු ආදායම X හා Y භාණ්ඩ දෙක මිලදී ගැනීම සඳහා වැය කරන අය සිතන්න. ඒ කියන්නේ සම්පූර්ණ ආදායම X හා Y භාණ්ඩ තමයි ගන්න. අනිකුත් කරුණු නොනස්ව තිබීදී පාරිභෝගික ආදායම X හා Y භාණ්ඩ වල මිල දෙගුණයක් වුවොත් පාරිභෝගිකයා. දැන් සාමාන්‍ය පුතා ගිය අවුරුදු වල අහලා තිබ්බ එක හා සමාන ප්‍රශ්න වලට සාපේක්ෂව මේ ප්‍රශ්න චුට්ටක් වෙනස් කරලා තියෙනවා. ඒක අපිට හොඳ දෙයක් මේ එක්සැම් එක කරලා තියෙනවා. දැන් බලමු මේ වගේ ගානක් කොහොමද හදන්නේ කියලා. මේක හරියම සරලයි. අපි යම් බෝඩ් එකකට බලන්න පුතා මෙතන මොකද කියන්නේ කියලා අපි හිතමු. කෙනෙක්ගේ ආදායමක් තියෙනවා රුපියල් 1000. හරි? මෙයා ඒකෙන් X භාණ්ඩ සහ Y භාණ්ඩ කියන එක ගන්න. මම කියනවා X භාණ්ඩයක් රුපියල් 10යි 20යි. සරිද? එතකොට පුතා මෙන්න මේ 5000 අපිට කියන්න බෑනේ මෙයා කොච්චරක් භාණ්ඩ ගන්නවද මෙයා කොච්චරක් භාණ්ඩ ගන්නවද කියලා තොරතුරක් දීලා නැහැ නේ. ඒ නිසා අපි කියනවා X භාණ්ඩ ගන්න 500ක් අපි දෙමු. Y භාණ්ඩ ගන්න 500ක් දෙමු මේ 1000. හරි. එහෙනම් මට X භාණ්ඩ කීයක් ගන්න පුළුවන්ද? X භාණ්ඩ ගන්න පුළුවන් 50. මේ මිලනේ. Y භාණ්ඩ කීයක් ගන්න පුළුවන්ද? 500 බෙදන්න 20ෙන් 5යි 5 වරක් 5 25. Y භාණ්ඩ ගන්න පුළුවන් 25. හරි
මේ ආදායමත් දෙගුණ වෙලා භාණ්ඩයේ මිලත් 10 තියෙන එක 20 වුණා. 20 තියෙන එක 40. එවිටත් මෙයා පුදා මේ බලන්න. එතකොට මෙයාට 1000ක් දෙන්න පුළුවන්. Y භාණ්ඩ ගන්න 1000ක් දෙන්න පුළුවන්. එතකොට බලන්න 10 බෙදීම 20 කියන්නේ 50යි. 10 බෙදීම 40 කියන්නේ 25. කියන්නේ ආදායම දෙකම වුණාම පුතා ගන්න භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඒ විදිහටම ගන්න පුළුවන්. ඒකට භාණ්ඩයේ මිලත් හරියටම දෙගුණ වෙලා තියෙනවා. ඒකේ නම් කිසිදු වෙනසක් නැහැ. එයාගේ ආදායමත් දෙගුණ වෙලා තියෙනවා. භාණ්ඩවල මිලත් දෙගුණ වෙලා තියෙනවා. අපි ඔක කියන මූර්ත ආදායම. ඔය මූර්ත ආදායමෙන් තමයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. කියන්නේ එයාගේ ආදායමෙන් ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණයට අපි කියන මූර්ත ආදායම. මෙතන ඉන්නේ මූර්ත ආදායම. එතකොට පුතා සමානව බෙදලා දුන්නොත් මෙයාට x භාණ්ඩ 50ක් සහ y භාණ්ඩ 25ක් ගන්න පුළුවන්. දෙකම වුණාම පුතා භාණ්ඩයේ විලක් දෙගුණ වෙන නිසා ඒත් x භාණ්ඩ 50ක් ගන්න පුළුවන් y භාණ්ඩ 25ක් ගන්න පුළුවන්. කිසිදු වෙනසක් වෙලා නැහැ. බලමු එහෙම උත්තරයක් තියෙනවද කියලා. බලන්න තියෙන උත්තරේ x සහ y භාණ්ඩවල මිලදී ගන්නා ප්‍රමාණය දෙගුණ කරයි. දෙගුණ කරන්න බෑ. දෙගුණ කරන්න බෑ. එහෙනම් මේක උත්තරේට බාර ගන්න. ඊළඟට x භාණ්ඩයේ මිලදී ගන්නා ප්‍රමාණය වැඩි කොට y භාණ්ඩයේ මිලදී ගන්නා ප්‍රමාණය අඩු කරනවා. එහෙම කියන්න බෑනේ. මොකද මේක එහෙම තොරතුරක් දීලා නැහැනේ. මේ භාණ්ඩ දෙකම අපි කියන අත්‍යවශ්‍ය භාණ්ඩ දෙකම අවශ්‍යයි මෙයාට. හරි. ඒක ගන්න බෑ. x භාණ්ඩයේ මිලදී ගන්නා ප්‍රමාණය අඩු කොට y භාණ්ඩය වැඩි කරනවා. එහෙම ගන්න බෑ. අපිට එහෙම තොරතුරු දීලා නැහැ. يعني ඉස්සෙල්ල උත්තරේ ගන්න බෑ. මේකේ හරි උත්තරයක් තියෙන්නේ. x සහ y යන භාණ්ඩ දෙකම මිලදී ගන්නා ප්‍රමාණය අඩු කරන්න. අඩු කරන්න ඕනේ නැහැ. අපි දැක්කනේ අදලා පෙන්නුවා. අඩු කරන්න ඕනේ ගත්ත ප්‍රමාණය ගන්න පුළුවන්. පෙර මිලදීගත් x සහ y යන භාණ්ඩ ප්‍රමාණයම මිලදී ගන්න හරියි. පෙර මිලදීගත් x සහ y භාණ්ඩ ප්‍රමාණය මිලදී ගන්න හරියි. වෙනසක් නෑ නම් මේ වෙලෙ විතර උත්තරේ අංක හරියම ලේසියෙන් ගන්න පුළුවන්. මේක හිතන දෙයක් නෑ. අර මම පොඩ්ඩක් පැහැදිලි කරලා මම පෙන්නුවේ. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ආදායමක් වැඩි වෙනකොට භාණ්ඩයේ මිලත් වැඩි වෙනකොට මූර්ත ආදායමේ කිසිදු වෙනසක් වෙන්නේ නෑ. මේ මූර්ත ආදායමෙන් තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. හරි. ඒ ගැන අවබෝධයක් තියෙනවා. තාමත් හොඳයි මේ වගේ ප්‍රශ්නයක් අලුත් ප්‍රශ්නයක් අහපු. අර බලමු 2022 අහලා තියෙන තුන්වෙනි ප්‍රශ්නය. බලන්න ප්‍රශ්නේ කියවලා බාල භාණ්ඩයක් සඳහා ඇති ඉල්ලුම් වක්‍රය පහළට බෑමු වන්නේ ඇයිද යන්න පැහැදිලි කිරීමලා උපකාරී වන්නේ පාස් සඳහන් කවරේද? මේ බාල භාණ්ඩ ගැන මහා පරිමාණයෙන් කතා කරා නේද? මේක අහන්නේ බාල භාණ්ඩයක් ඇති ඉල්ලුම් වක්‍රය පහළ බෑමු වන්නේ ඇයිද යන්න පැහැදිලි කිරීමේ උපකාරී වන්නේ පහළ කවරේද කියලා අහන්නේ. ඒතකොට අපි බාල භාණ්ඩයක් ගැන මහා පරිමාණයෙන් කතා කරා මීට පෙර. එතකොට මේකදී බාල භාණ්ඩ ගැන මහා පරිමාණයෙන් අපි කතා කරා. දැන් සාමාන්‍ය භාණ්ඩයක තියෙන ඉල්ලුම් නීතියට අවසානට මිල ප්‍රතිපාක ඉල්ලුම් නීතියට අනුකූල. බාල භාණ්ඩයත් ඉල්ලුම් නීතියට අනුකූල. ගිපන් භාණ්ඩය තමයි ඉල්ලුම් නීතියට පටහැන්නේ. ඒකට හේතු සාධකය තමයි මෙන්න මේ භාණ්ඩයක මිල වැඩි වෙනකොට ආදායම් ප්‍රතිපාකය ආදේශන ප්‍රතිපාකයට තේ අඩු වුණාට ආදායම් ප්‍රතිපාකය වැඩි වුණාට මෙන්න මේ ආදේශන ප්‍රතිපාකය වඩා බලවත්. ඒ නිසා තමයි අවසානට මිනිස්සු ඉල්ලන ප්‍රමාණය අඩු වෙන්නේ. ඒ නිසා තමයි මිල වැඩි වෙනකොට ඉල්ලන ප්‍රමාණය අඩු වෙන්නේ. මෙන්න මෙයා ප්‍රබලයි නිසා තමයි බාල භාණ්ඩයක් කියලා අපි කියන්නේ. ගිපන් භාණ්ඩය අනිත් පැත්ත. ආදේශනයට වඩා ආදායම් ප්‍රබලයි. ඒ නිසා තමයි අවසානට පටහැනි වෙන්නේ. ඔන්න ඕකනේ බාල භාණ්ඩ හා ගිපන් භාණ්ඩ පැහැදිලි කිරීම. පුතේ දැන් මිල වැඩි වෙනකොට ඉල්ලන ප්‍රමාණය අඩු වෙන්නේ ඇයි කියලාද මේ අහන්නේ? එහෙනම් හේතු සාධකය අපිට කියන්න වෙන්නේ මොකද්ද? මේකේ ආදායම් ප්‍රතිපාකයට වඩා ආදේශන ප්‍රතිපාකය වඩා බලවත් වෙනවා. ඒ නිසා තමයි පහතට ඉල්ලුම් වක්‍රයක් විදිහට බෑවුම් වෙන්නේ. right? අපි බලමු එහෙම උත්තරයක් තියෙනවද කියලා. බලන්න. ආදායම් හා ආදේශන ප්‍රතිපාකයේ විසින් ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය එකම දිශාවකට රැගෙන යනු ලැබෙන්නේ නැහැ නේ. සාමාන්‍ය භාණ්ඩයකට එහෙම වෙන්නේ. සාමාන්‍ය භාණ්ඩය තමයි එකම දිශාවට යන්නේ. අපි මීට පෙර ඒක පැහැදිලි කිරීමේදී කතා කරා. එහෙනම් මේක අපිට පිළිතුරට බාර ගන්න බෑ. හරි. එකම දිශාවට යනවා නම් ඒක සාමාන්‍ය භාණ්ඩ. ආදේශන ප්‍රතිපාකය ආදායම් ප්‍රතිපාකයට සමානයි. සමානයි කියලා කොයි වෙලාවකවත් කියන්න බෑනේ. සමානයි කියලා කියන්න බෑ. හරි. ඒක අපිට උත්තරයට බාර ගන්න බෑ. එහෙම වුණා නම් මිල වැඩි වෙනකොට ඉල්ලන ප්‍රමාණය කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. ඒක අපිට කියන්න බෑ. ඊළඟ
ඍණ ආදායම් ප්‍රතිපාකය විසින් ආදේශන ප්‍රතිපාකය අභිභවා යනු ලැබේ. නෑනේ. ආදායම් ප්‍රතිපාකය අභිභවා යන්නේ නෑනේ. ආදේශන ප්‍රතිපාකයනේ ඍණ ආදායම් ප්‍රතිපාකය අභිභවා යන්නේ. එහෙනම් මේක පිළිතුරට ගන්න බෑ. ඊළඟ ආදේශන ප්‍රතිපාකය විසින් ඍණ ආදායම් ප්‍රතිපාකය අභිභවා යනු හරියටම පිළිතුර අංක 6. හරි. ඊළඟ බලන්න මේක වැරද්ද මොකක්ද කියලා. ආදායම් ඉහළ යාමත් සමග පාරිභෝගිකයා විසින් භාණ්ඩ පරිභෝජනය කිරීම වැඩි කරනු ලැබේ. ආදායම් වැඩි වෙනකොට ඉලක්ක ප්‍රමාණය වැඩි කරනවා නම් ඒක සාමාන්‍ය භාණ්ඩයක්. බාල භාණ්ඩයක් නේ. හරි. දැන් මේක කරමු. එහෙනම් හරියටම උත්තරේ මොකද්ද? ආදේශන ප්‍රතිපාක විසින් ඍණ ආදායම් ප්‍රතිපාකය අභිභවා යනු ලැබේ. දැන් ළමෙක් මෙතන පටලව ගන්නවා මේ ඍණ ආදායම් ප්‍රතිපාකය කිව්වහම ඉල්ලුම් නීතියට අනුකූලයි නේද කියලා. හරි. එතකොට එතන තියෙන්නේ ධන නේද කියලා. බලන්න පුතා මෙතන ඔය පැටලිල්ල දැන් මේ ඍණ ආදායම් ප්‍රතිපාකය කිව්වහම ළමයි පටලව ගන්නවා. ඒ නිසා තමයි මම මේ අර පැහැදිලි කිරීමේ එදා එච්චර කරේ. හරි. මේ පැහැදිලි කිරීමේ එච්චර කරේ ඒකයි දැන්. දැන් බාල භාණ්ඩයක ඍණ ආදායම් ප්‍රතිපාකය කිව්වහම මෙතන තියෙන්නේ ධන. ඉලුම් නීතියට පටහැනි කියලා කියන්නේ ධන. එතකොට මෙයා බලන්න මේක ඍණ ආදායම් ප්‍රතිපාක ක්‍රමයක. ඒ නිසා තමයි අපි මේ අර මූර්ත ආදායම සාපේක්ෂ මිලත් එක්ක තව කොලම් එකක් ගහලා තියෙන්නේ. මේ බලන්න. මෙන්න මෙතන තියෙනවා බාල භාණ්ඩයක මේ තියෙන පුතා ඍණ ආදායම් ප්‍රතිපාකයට වඩා ආදේශන ප්‍රතිපාකය බලමු. හරි. එතකොට අනිවාර්යෙන් පුතා ආදායම් ප්‍රතිපාකයේ ඍණ නම් එක්ක එක බාල භාණ්ඩයක් එක්ක එක ගිබන් භාණ්ඩයක්. හරි. එහෙනම් පුතා ඒක ගිබන්ද බාලද කියලා කියන එකෙන් හරියටම කියන්න පුළුවන් වෙන්නේ ආදේශනික බලවත් නම් බාල ආදායමික බලවත් නම් ගිෆ්ට්. හරි. ඔන්න මේක යම් පැටලි සහගත දෙයක් දැන් තියෙනවා. ඒ නිසා මේක හොඳට ස්ටඩි කරන කෙනෙක්ට නොවෙත් පැටලෙන්නේ නැහැ. අපි යන්නේ නම් ඊළඟ ප්‍රශ්නෙට. පුතේ බලන්න 2022 අහලා තියෙන ඊළඟ ප්‍රශ්නය මේ 2022 ටික සාමාන්‍ය හොඳ ප්‍රශ්න ටිකක් අහලා තිබ්බා අපිට එක පෞද්ගලික අවුරුද්දට සාපේක්ෂව බලද්දී සාමාන්‍ය හොඳ තර්ක කරලා ගන්න ඕනේ. ඒක තමයි අතිශයින්ම වැදගත්. දරුවෙක්ට දෙන්න ඕනේ හොඳට උගන්නපු දේවල් වලින් හොඳට තර්ක කරලා ගන්න. නැත්නම් ඕවා කොහෙට පාවිච්චි කරන්නද? මේ බලන්න X සහ Y භාණ්ඩ අනුපූරක භාණ්ඩ බව සලකන්න. මේ භාණ්ඩ දෙක අනුපූරකයි. හොඳට තේරුම් ගන්න අනුපූරක අතර තියෙන සම්බන්ධතාවය. අනිකුත් කරුණු නොවනස්ව තිබියදී Y භාණ්ඩයේ සැපීම වැඩිවීමක් නිසා. හොඳ තේරුම් ගන්න Y භාණ්ඩයේ සැපීම තමයි වැඩි වෙන්නේ. හරි? X භාණ්ඩයේ සමතුලිත මිල හා ප්‍රමාණය මත කවර බලපෑමක් ඇති කරයිද? ඒක දැක්ක ගමන් ළමයි මේ කිසිම අවබෝධයක් නැතුව නිකන් පස්තාරයක් ඇඳගෙන මොකක් හරි එකක් ගහනවා නැත්නම් ඔහේ කනාවක් ගහනවා කිසිම වෙලාවක මේකේ හරිය උත්තරේ ගන්න උත්සාහ කරන්නේ නැහැ. හරි. අපි පෙන්වන්නම් මේකේ නිවැරදිම පිළිතුරු ගන්න එක. මේකේ පුතා එක බස්තාරයක් ඇතුළත මේකේ පිළිතුර ගන්න බෑ. මොකද ඇයි? මේ භාණ්ඩ දෙකක් ගැන කියන්නේ. ඒ Y භාණ්ඩයේ සැපීම් ප්‍රමාණය අඩු වීම නිසා X භාණ්ඩයට මොකද්ද වෙන්නේ කියලා යන්නේ. එහෙනම් Y භාණ්ඩය කියලා කියන එකක් X භාණ්ඩ කියලා කියන එකක්. එහෙනම් අපි පස්තාර දෙකක් එනගත යුතුයි. කෙනෙක් එක පස්තාරයකින් අඳිනවා නම් මේක උත්තරේ ගද්දී එයාට ගන්න වෙන්නේ අනිවාර්යයෙන්ම අතිශයම බොරු උත්තරයක් විතර. හරි? අතිශයම බොරු උත්තරයක් විතර යාර ගන්න පුළුවන් තනි පස්තාරයක අඳිනවා. හරි අපි නම් පස්තාර දෙක යන්න ගමු පුතා. මම මේ පැත්තේ යන Y භාණ්ඩය මෙතන යනවා පුතා X භාණ්ඩය. හරි? දැන් කෙනෙක්ට හොඳට තර්ක කරන්න පුළුවන් නම් එක පස්තාරේ මේ පස්තාරේ තරක් ඇඳාමත් ඇති. right අපි දාගමු මිල සහ ඉල්ලුම් ප්‍රමාණය කියලා. මෙන්න ඉල්ලුමයි සැපීම දාගත්තා. මෙන්න සම්තුලිතයක් මම දාගන්නවා. දැන් ඒගොල්ලෝ මොකද කියන්නේ Y භාණ්ඩයේ සැපීම වැඩි වෙනවා. හරි? Y භාණ්ඩයේ සැපීම වැඩි වෙනවා කියලා කියන්නේ පුතා සැපීම අපේ දකුණට පිටින් එනවානේ. හරි? එතකොට මොකද නව සමතුලිතයට වෙලා තියෙන්නේ? Y භාණ්ඩයේ සමතුලිත මිල අඩු වෙලා ප්‍රමාණය වැඩි. කියන්නේ Y භාණ්ඩයේ මිල අඩු වෙලා කියන එක ඔය කියන්නේ. right? ඒ කියන්නේ දැන් Y කියලා කියන්නේ මොන භාණ්ඩයද? අනුපූරක භාණ්ඩය. අනුපූරක භාණ්ඩයේ මිල අඩු වෙලායි තියෙන්නේ. හරි? මිල අඩු වෙලායි තියෙන්නේ. හරි. එහෙනම් බලමු මේක X භාණ්ඩයට කොහොමද බලපන්නේ? එහෙනම් අපි X භාණ්ඩයේ ඉල්ලුම් වක්‍රය කියනද?
ඔන්න සැපියුම ඉල්ලුම ඔන්න සමතුලිතයක් තියෙනවා. හරි. දැන් ඒක එක්ස්පාන්ඩ් එක බලපාන්නේ කොහොමද මේ බලන්න. පුතා අනුපූරක භාණ්ඩයේ මිල අඩු වෙනවා කියලා කියන්නේ සලකා බලන භාණ්ඩය නැත්නම් එක්ස්පාන්ඩ් එකේ ඉල්ලන ප්‍රමාණය මොනවා වෙනවද පුතා? වැඩි වෙනවා. අපි කියනවා පුතා අනුපූරකයත් එක්ක තියෙන ප්‍රතිලෝම සම්බන්ධතාවය. මිල අඩු වුණොත් ඉල්ලන ප්‍රමාණය මොනවා වෙනවද පුතා? වැඩි වීමක් වෙනවා. හරි? වැඩි වීමක් වෙනවා. එහෙනම් ඉල්ලුම් වක්‍රය මේ වක්‍රයේ දකුණට පිටෙන් වෙනවා. ඒ අනුව බලන්න මොකක්ද උත්තරේ වෙන්න ඕනේ. සමතුලිත මිල වැඩි වෙනවා. සමතුලිත ප්‍රමාණය වැඩි වෙනවා. එහෙනම් x භාණ්ඩය ගැන තමයි මේගොල්ලෝ අහන්නේ. x භාණ්ඩයේ මිලත් වැඩි වෙනවා ප්‍රමාණයත් වැඩි වෙනවා. මෙන්න මේව තමයි ප්‍රස්තාරය කරලා තර්ක කරලා උත්තරේ ගන්න ඕනේ. කෙනෙක්ට ඉතින් ඕනනම් පුළුවන් මේ ප්‍රස්තාරය අඳින්නේ නැතුව හරි මේ ප්‍රස්තාරය අඳින්නේ නැතුව ඒගොල්ලෝ කියනවා අනුපූරක භාණ්ඩයේ මේ y භාණ්ඩයේ සැපීම වැඩි වෙනවා. එතකොට y භාණ්ඩයේ සැපීම වැඩි වෙනකොට y භාණ්ඩයේ මිල අඩු වෙනවා කියලා හිතන්න පුළුවන් නම් ප්‍රස්තාරය දෙන්න ඕනේ. y භාණ්ඩයේ මිල කියන්නේ අනුපූරක භාණ්ඩයේ මිල අඩු වෙනවා කියලා තේරෙනවා නම් මේක ප්‍රස්තාරය විතර කියනවා හොඳට ප්‍රමාණ. ඒක ඔයාගේ බුද්ධිය අනුව තමයි ඒක තේරුම් ගන්න ඕනේ. සාමාන්‍යයෙන් නැත්තම් x භාණ්ඩයටයි y භාණ්ඩයටයි ප්‍රස්තාර දෙකක් නෙමෙයි. නිවැරදි පිළිතුර ගන්න පුළුවන් බලන්න දෙකේදීම වැඩි වේ කියලා තමයි උත්තරේ තියෙන්නේ. අපි යන් නිවැරදි උත්තරේ මොකක්ද කියලා බලන්න. බලන්න ඒගොල්ලෝ පැහැදිලිවම උත්තරේ දීලා තියෙනවා x භාණ්ඩයේ සමතුලිත මිල x භාණ්ඩයේ සමතුලිත ප්‍රමාණය. එහෙනම් මොකද වෙන්නේ? මිලත් වැඩි වෙනවා x භාණ්ඩයේ සමතුලිත ප්‍රමාණයත් වැඩි වෙනවා. මේ උත්තරයත් විතර බලන්න ඔව් තියෙනවා 4. නිවැරදි පිළිතුර 4. හරි. එහෙනම් මේක අතිශයින්ම ළමයි පටලව ගන්න උත්තරයක්. මම දැක්කා අර එකපාරක් මට මගේ පාස් පේපර්ස් වල සාකච්ඡා කර ඉන්නකොට පන්තියේ එක ළමෙක් කොහමරි වෙන සර් කෙනෙක්ගේ ඔගේ මේ YouTube channel එකේ බලලා ඒ සර්ගේ උත්තරේ ගන්නවා අර එකම බස්තාරේ තමයි ඒ සර් පැහැදිලි කරලා තියෙන්නේ. එකම බස්තාරේ වෙන්නලා තියෙනවා පුතා උත්තරේ වැරදි උත්තරයක් ගන්න කොහොමද? හරි. ඊට පස්සේ දැන් මේ ළමයා කියනවා ඒක නේද උත්තරේ කියලා. නෑ. හරි. ඒක හේතුව තමයි සමහරකට ගුරුවරුත් මේව වරද්ද ගන්නවා මම නම් ගම් කියන්නේ ඒක ඒ ගුරුවරයාට වෙච්ච මිස්ටේක් එකක් වෙන්න බෑ. ඒක නොදුනක්කම නෙමෙයි වැරදෙන්න පුළුවන්. අපිට උනත් මේ පාස් පේපර් සාකච්ඡා කරනකොට උන්තරන් සමහරකට වැරදිත් දැන් ඇති. හරි ඒ වගේ එකක් උගුරු දැක්කොත් අපි ටක් ගාලා කියන අපි මේ වැරදි හරි ගස්සන්න හරි කැමැති. මොකද කවුරුත් පෙන්නුවත් වැරද්දක් පෙන්නුවත් ඒක අපි හරි ගස්සන්න ඕන. හරි. වැරදි වීම සාමාන්‍යයි. හරි. ඒ වගේ අර වැරදෙන්න තියෙන සම්භාවිතාව වැඩි මේ වගේ ප්‍රශ්නයකට. හරි. අර එකම වස්තාවෙන් දාම මේ වගේ දේවල් වෙනවා. අපි යන ඊළඟ ප්‍රශ්නෙට. රත්න දුවිපති බලන්න ඊළඟට 2022 ඊළඟට අහලා තියෙන ප්‍රශ්නය. බලන්න එක්තරා භාණ්ඩයක් සඳහා ඇති වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය ඉහළ රූප සටහනේ දැක්වේ. ඊට රූප සටහනේ දැක්වෙන ඉල්ලුම් වක්‍රය රුපියල් 8 සිට 10 දක්වා අතර මිලෙහිදී 8යි 10යි අතර නම්‍යතාවය කීයද කියලා තමයි මේ අහන්නේ නේ. ඔක්කොම උත්තර දෙන්නේ නම්‍යතාවයේ උත්තර තියෙන්නේ. එහෙනම් නම්‍යතාවය තමයි මේ අහන්නේ. දැන් මේක සාමාන්‍ය ගොඩක් ඔය ගුරුවරු උගන්වන්න නැති කොටසක් තමයි මේ නම්‍යතාවය හොයන්න පුළුවන් සූත්‍ර 4ක් තියෙනවා. එකක් ලක්ෂණ නම්‍යතාවය, එකක් ප්‍රතිසතාත්මක, එකක් ඡාප නම්‍යතාවය, අනිත් එක තමයි පුතා ජ්‍යාමිතිකව ගණනය කරන්න පුළුවන්. මම ඒක ගොඩක් පැහැදිලි කරන්න මගේ වක්‍රන් වල උදාහරණ. මේව සමහරක් වෙලාවට ගොඩක් වෙලාවට උගලන්ට ඉගෙන ගන්නවා අඩුයි. දැන් පුතා මෙන්න මේ සරල රේඛාවේ ඉහළ සිට පහළ බැහැම වෙන රේඛාවක අපි කියනවා පුතා මෙන්න මෙතන මොකද්ද? පූර්ණ නාම්‍ය. මෙතන මොකද්ද? පූර්ණ අනාම්‍ය. හරි මැද්ද, හරිම මැද්ද. මොකද්ද? ඒකීය නාම්‍ය. එහෙනම් මෙතනින් උඩ නාම්‍ය. මෙතන යට අනාම්‍ය. දැන් ඔයා හොඳට තේරුම් ගන්න. අපි හිතමු මෙතෙන්ට මම දාගන්නවා O M N කියලා. හරි. එතකොට පුතා මෙතනදී අපිට අඥාන දීලා තිබ්බොත් 0.50 100 කියලා. මේකේ ජ්‍යාමිතිකව ගණන් ගන්න එක පෙරත් අපි මේ වගේ ප්‍රශ්නයක් කතා කළා. ජ්‍යාමිතිකව ගණන් ගන්න පුතා O M දුර බෙදනවා M N ගේ. ඒ කියන්නේ මේ දුර 50යි
මේ දුර 50යි හරියටම උත්තරේ 1යි. ඒ කියන්නේ 9 වෙන්නේ ඒකනේ. හරි මැද්ද හරියටම 1යි කියලා නෙවෙයි කියන්නේ. එහෙනම් හරින් මැද්ද මෙතන හරි මැද්ද තමයි. තිරස් අක්ෂේ සිරස් අක්ෂේ දෙකේදීම හරි මැද්ද තමයි ඒක. හරි. එතකොට පුතා හරියටම උත්තරේ 1යි. හරි. දැන් ඔයා හිතන්න මෙන්න මේ අවස්ථාවේ නම්තාව යනවා කියලා ඔයාගෙන් අහනවා මෙන්න මේ P අවස්ථාව. P අවස්ථාවේ නම්තාවය ඇහුවොත් ඔයා අනිවාර්යෙන්ම දන්නවා ඒකීය නම්තාවයට වඩා වැඩි නම් ඒක අනිවාර්යෙන් මොකද්ද? 9යි. 9. එහෙනම් මේක ගන්න පුළුවන් සූත්‍රයක් තමයි මම මෙතෙන්ට 75 වගේ දාගන්නම්. හරි. එහෙනම් මේක ගන්න පුළුවන් සූත්‍රයක් තමයි පුතා OP දුර. OP දුර බෙදන්න ඕනේ PN ගේ. ඒකට හේතුව තමයි පුතා අපි 9 වෙන්න නැගිට වඩා වැඩි වෙන්න එපේ. 9 වෙන්න නැගිට වඩා වැඩි වෙනවා නම් මෙතන දුර 75යි. මෙතන දුර 25යි. දුර උත්තරේ 3යි. 3 උනන්නේ 9 වෙන්නේ. එහෙනම් කෙනෙක් PN දුර OP ගෙන් බෙදුවොත් එතන වෙන්නේ 25 බෙදීම 75. උනොත් උත්තරේ 0.3යි. පැහැදිලි මං කියන්නේ. ඒ නිසා පුතා ජ්‍යාමිතික ගණන් කරද්දී අපිට ඒකේ නම්තාවය හරියට තේරුම් ගන්න පුළුවන් නම් ඉතින් උඩ ටික 9යි පහළ ටික 9යි. ඒකට අනුව අපිට සූත්‍රයක් හදා ගන්න පුළුවන්. ගොඩක් ලාට මේ සූත්‍ර දන්නේ නැහැ. මෙතන දුර දුරෙන් බෙදුවාම හරියටම ඔයාලා අර ලේඛනයක් දුන්නා ලේඛනයෙන් ගත්තත් මෙතනින් ගත්තත් එකම උත්තරේ තමයි. හරි. එහෙනම් මෙතනදී දැන් මේකේ අනුව අපිට ඇහි බැලමට තමයි බලන්න වෙන්නේ. මොකද මෙතන උපරිමය දීලා නැහැ. උපරිමය දීලා නැහැ. හරි. එතකොට උපරිමයක් දීලා නැති නිසා අපිට මේක ඇහි බැලමට බැලුවොත් හරි මැද්ද සාමාන්‍ය මේ හරියනේ තියෙන්නේ. හරි. මැද්ද මේ හරියනේ තියෙන්නේ. එතකොට අපිට මෙතන තේරෙනවා මේ අතර කියන්නේ අනිවාර්යෙන් මොනවද? 9 කියන තමයි කියන්නේ 8යි 10 අතර මිල පරාසම් වලදී 9 ස්වභාවයක් තමයි තියෙන්නේ. හරි. එහෙනම් මේක ඇහි බැලමින් තමයි මේක උත්තරේ ගන්න ඕනේ. කිසි දොරටුවක් දීලා නැහැ. සාමාන්‍ය මේක එක්සැම්පලෙන්ට මීට වඩා සාධාරණයක් කරන්න තිබ්බා හරියටම උත්තරේ ගන්න. මෙතනට උත්තරය දෙන්න තිබ්බා. උපරිමයට අගයක් දෙන්න තිබ්බා. හරි. උපරිමයට අගයක් දුන්නා නම් අපි තු 14 වගේ දෙන්න. මේ උපරිමයට මිලක් එක්සැම්පලෙන්ට තිබ්බා දෙන්න 14 වගේ. එහෙම වුණා නම් ඔයා දන්නවා හරියම මැද්ද කීයද? 7යි. එහෙනම් මේක අනිවාර්යයෙන්ම මොකද්ද? 8 සහ 10 වලදී අනිවාර්යයෙන්ම 9. හරි. මෙතන අගය දුන්නා නම් ඔයාලට හරියටම මේක උත්තරේ නිශ්චිතම උත්තරය ගන්න තිබ්බා. හරි. දැන් ඉතින් ගන්න වෙන්නේ ඇහි බැලමට. ඇහි බැලමට ගත්තොත් එහෙම 9යි. එහෙම උත්තරය තියෙනවා සාපේක්ෂ 9 වේ කියන තමයි තියෙන උත්තරේ අංක 2. හරි. දෙකට තමයි උත්තරේ ගන්න වෙන්නේ. right. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. බලන්න 2022 අහලා තියෙන ඊළඟ ප්‍රශ්නය තරංකාරී වෙළඳපොළක අලෙවි කරන එක්තරා භාණ්ඩයක් සඳහා ඉල්ලුම හා සැපයුමක් වේ පහත සමීකරණේ නිරූපණය කෙරේ. මිල රුපියල් වලින් දැක්වේ. වෙළඳපොළ සමුද්‍රයේදී සමස්ත අතිරික්තය යන්නේ සමස්ත අතිරික්තය කියලා කියන්නේ මේ පාරිභෝගික අතිරික්තයයි නිෂ්පාදන අතිරික්තයයි එකතුව තමයි ඔය අහන්නේ. උතින්ට ආර්ථික අතිරික්තය කියලා කියන්නත් පුළුවන් සමුද්‍රයේදී සමස්ත අතිරික්තය ආර්ථික අතිරික්තය කියන එක තමයි මෙතන ගණනය කරන්න ඕනේ. ඉතින් මේ වගේ වෙලාවක හොඳම දේ තමයි පස්කාරයක් ඇඳගන්න. සාමාන්‍ය අපේ පන්තියෙන් නම් අපි සූත්‍ර පාවිච්චි කර ඉන්නේ නැහැ. අපි කෙලින්ම සූත්‍රات අපේ ළමයින්ට කියලා දීලා තියෙනවා. අපි සූත්‍ර බාලින් ගන්න එපා කියලා තියෙනවා. මොකද වෙලා යන නිසා මේ වගේ එකක් දැක්කම පස්කාර ඇඳගන්න කියලා දිනවා. මොකද පස්කාර අඳින්න ළමයින්ට හරිම ලේසි. මොකද මෙතන 40 දෙකෙන් බෙදුවාම 20 සැපියුම් සමීකරණ ගත්තොත් 40 8ෙන් බෙදාගත්තොත් 5යි. ඒතර මෙතන මොකක්ද සැපියුම්. සමතුලිතය මෙතන. සමතුලිත මිලයි ප්‍රමාණය ගන්න පුළුවන්. දැන් සමතුලිත මිලයි ප්‍රමාණය ගත්තොත් එහෙම QD සමානයි QS 40 ඍණ 2යි P සමානයි ඍණ 40 දැන් 8යි P. එතකොට මේ පැත්තට එනවා 80 සමානයි 10යි P 10ෙන් බෙදනවා P සමානයි 8යි. සමතුලිත මිල 8යි. අනේ ගන්න පුළුවන් 40 අඩු කිරීම දෙවරක් එතකොට මිල 8යි. ඒ කියන්නේ 40න් අඩු කරන්න ඕනේ 16ක්. ඒ කියන්නේ 24යි. හරි 24යි. එහෙනම් මේ තොරතුරු ටික දාලා මේක තමයි පාරිභෝගික අතිරික්තය.
මේක තමයි නිෂ්පාදන අතිරික්තය. මේකට තමයි නිෂ්පාදන අතිරික්තය. දැන් පාරිභෝගික අතිරික්තය. හරි ඔය දෙකේ එකතු තමයි ආර්ථික අතිරික්තය. දැන් පාරිභෝගික අතිරික්තය වෙනම හොයලා නිෂ්පාදන අතිරික්තය වෙනම හොයලා එමෙම කරගෙන ඉපා වෙලා යනවා. මේ දෙකම එකතු කරාම මේකනේ ආර්ථික අතිරික්තය. මේ දෙකේම එකතු කරාම මේ මම වෙන කාලයක් ගන්න. මෙන්න මේක මේ දෙකටම අපි කියන ආර්ථිකය. එහෙනම් මේක ත්‍රිකෝණය නිසා ත්‍රිකෝණයේ වර්ගමණය කරන්න මොකද සූත්‍ර හදාගන්න කියන්නේ නේද? සූත්‍ර පෙන්නන්න කියන්නේ. එහෙනම් මේකට අපිට කියන්න පුළුවන් මොකද පුතා? ආධාරකය. දෙකෙන් එක වැඩි කිරීම ආධාරකය කියලා මෙතන දෙන්න ගන්න පුළුවන් පුතා 15යි නේ. වැඩි කිරීම. ලම්බ උස කියලා පුතා 24යි නේ. එහෙනම් දෙකට දෙක ගන්න පුතා 12යි 12 වරක් 15. 15 වරක් 12 බලන්නකො 15 වරක් 12 15 වරක් 10 150යි 180. 180 කියලා උත්තරයක් ගන්න බලන්න. 180 කියලා උත්තරයක්. හරි. හරිම සක්. අපි යන් 2022 අහලා තියෙන අවසාන ප්‍රශ්නය ප්‍රශ්න 7යි අහන්නේ. බලන්න පුතා මේකේ අහලා තියෙන ප්‍රශ්නය සහල් සහ පාන අතර හරස් සිලුම් නම්මිතාවය 3යි. මේ හරස් සිලුම් නම්මිතාවය 3යි කියලා කියන්නේ ධනනේ. ධන කියනවා නම් පුතා මේක අනිවාර්යයෙන්ම මොන භාණ්ඩයක් වෙන්න ඕනද? ආදේශක භාණ්ඩයක් වෙන්න ඕනේ. බලන්න. හාල් සහ පාන් කියන්නේ ආදේශක භාණ්ඩ හරියටම හරි. යයි සලකන්න. සහල් මිල ඉහළ යාමක් නිසා සහල් වල මිල ඉහළ යන නිසා පාන් ඉල්ලුම් කරන ලබන ප්‍රමාණය 75කින් වැඩි විය. සහල් මිලෙහි කවර වෙනස් වීමක් මේ සඳහා හේතු වේද? ඒක අතිශයින්ම හොඳ ප්‍රශ්නයක්. 2022 ආලා දිනවා එක්සැමින අතිශයින්ම හොඳ ප්‍රශ්නයක්. රත්තරන් දුවේ පුතේ දැන් මේක අපිට ගන්න වෙන්නේ හරස් සිලුම් නම්මිතාවය වෙන සූත්‍රය. මොකද හරස් සිලුම් නම්මිතාවය වෙන සූත්‍ර කීයක් තියෙනවද? හරස් සිලුම් නම්මිතාවය හොයන සූත්‍ර අපිට තුනක් පුළුවන්. එකක් ප්‍රතිශතාත්මක පුළුවන්, අනිත් එක ලක්ෂණ නම්මිතාවයෙන් පුළුවන්, අනිත් එක චාප නම්මිතාවයෙන් පුළුවන්. දැන් මේක ප්‍රතිශතය නේද තියෙන්නේ. එහෙනම් ප්‍රතිශත සූත්‍රයෙන් තමයි ගන්න. මොකද්ද? EDXY සමානයි ඉරෙන් උඩ ඩෙල්ටා QD වල ප්‍රතිශතාත්මක වෙනස ඉරෙන් යට ඩෙල්ටා PY වල ප්‍රතිශතාත්මක වෙනස. ඔකනේ ඔය කියන්නේ. අරසුළු නමිතා ප්‍රතිශතාත්මක සූත්‍රය ඔකනේ. දැන් මේකට තොරතුරු දීලා තියෙනවනේ. දීලා තියෙන තොරතුරු මොනවද පුතා? මෙතන ආගේ දීලා තියෙනවා අරසුළු නමිතාවේ ධන 3යි. ධන 3යි. හරි. එහෙනම් ප්‍රමාණය වෙනස් වීම දීලා තියෙනවා 75යි. එහෙනම් පුතා ධන 3ක් වෙන්නේ මෙතන අගේ කීයක් වුණොත්ද? මෙතන ඍණ වෙන්න බෑනේ. මෙතන ඍණ වෙන්න බෑ. මොකද ඍණ වුණොත් ධනයි ඍණයි ඍණ වෙනවා. මෙතන ධන වෙන්න නම් මේකත් අනිවාර්යයෙන්ම මොනවා වෙනවද? ධන වෙන්න. එහෙනම් 75 කීයෙන් බෙදුවම පුතා 3 වෙන්නේ 25න් බෙදුවම. එහෙම නැත්නම් මෙතෙන්ට x කියලා දාගෙන x තනි කරගන්න මේක එහා පැත්තට යනවා. එතකොට 3x 3ෙන් බෙදුවා 75 3ෙන් බෙදුවා 25. හරි. එහෙනම් මෙතන උත්තරේ එනවා පුතා 25. එහෙනම් මිල්ලේ ඩෙල්ටා නැත්නම් ආදේශක භාණ්ඩයේ මිලේ ප්‍රතිශතාත්මක වෙනස කීයකින්ද 125කින් මොනවා වෙන්න ඕනද වැඩි වෙන්න ඕනේ කියලා තමයි කියන්නේ. හරි. මිලේ ප්‍රතිශතාත්මක වෙන 125කින් වැඩි වෙන්න ඕනේ කියලා තමයි කියන්නේ. එහෙනම් මිල තියෙන අංගය 125කින් වැඩි වෙන්න ඕනේ. බලමු මේ උත්තරයක් තියනවද කියලා. හරි බලන්න. 50ට 125ක් කියන්නේ කීයද පුතා? 50ට 125ක් කියලා කියන්නේ 12.5යි. ඒ කියන්නේ 62.5 වෙනවනේ. එහෙම නෙමෙයි කියන්නේ. නේද? 60ට 125ක් කියන්නේ කීයද පුතා? 15යි. 15යි නම් පුතා 75 විය යුතුයි. නෑනේ. 75ට 125ක් කියන්නේ කීයද පුතා? 93.75ක් වෙන්න ඕනේ. එහෙම වෙලා දෙනවද? නෑ. ඊළඟට 80 නම් පුතා 80ට 120ක් කියන්නේ 20යි. එහෙනම් 100 වෙන්න ඕනේ. වෙනවද? නෑ. 100 100ක 125 කියන්නේ හරියටම 125 හරියම උත්තරේ 5. නිවැරදි උත්තරේ 5. හරියම ලේසියෙන් උත්තරේ ගන්න පුළුවන්. නමුත් මම දන්නවා මේ වගේ ප්‍රශ්න දැක්ක ගමන් ළමයි බය වෙනවා. මොකද සමහරක් අය ගොඩක් වෙලාවට මේ සූත්‍ර ගණනය කරද්දී ලක්ෂ නම්මිතාවය විතරයි දන්නේ. චාප නම්මිතාව ප්‍රතිශතාත්මක ඒව වැඩි හිතන්නේ නැහැ. නමුත් එක්සැමිනර් අහන පැතිකඩ වැඩි. මේ 2022 මම දැක්කා අතිශයින්ම හොඳ අලුත් ප්‍රශ්න ටිකක් අහලා තියෙනවා. පෞද්ගලික අවුරුදු වල සාපේක්ෂව දෙකේ තාමත් හොඳ ප්‍රශ්න ටිකක් අහලා තියෙනවා. එහෙනම් හරිම උත්තරේ උත්තර අංක 5.